ජීවිතේදී අපිට හම්බෙන සුන්දර මිනිස්සු ගොඩක් වෙලාවට සොබා දහමේ පරීක්ෂාවට ලක් වෙලා ලොකු මානසික ගින්නක් කරහා ඇවිදගෙන ආපු අය වෙන්න පුළුවන්. ජීවිතේදී මොකක් හරි හේතුවක් නිසා, ලෙඩ රෝගයක් නිසා, සම්බන්ධතාවයක් නිසා, ප්‍රතික්ෂේප වීමක්, යම්කිසි දෙයක පරාජයක්, මේ වගේ මොකක් හරි මානසික අධිකව විඳවපු මිනිස්සු ජීවිතයේ අර්ථය බොහෝ විට තේරුම් ගන්නවා. බාහිර කිසිම දෙයක් අපේ පාලනයේ නැති බවත්, ජීවිතය අවිනිශ්චිතයි කියලා එයාලා තේරුම් ගන්නවා. අපි සොබා දහම ඇතුලේ දූවිල්ලක් විතරයි කියලා එයාලා තේරුම් ගන්නවා. අන්න එහෙම මිනිස්සු අනිත් මිනිස්සුන්ට කොන්දේසි විරහිතව සවන් දෙනවා, උපකාර කරනවා, මධ්‍යස්තව සැනසීමෙන් සොබා දහමේ රිද්මයට යටහත් පහත්ව මද සිනහවකින් ජීවත් වෙනවා. ඔයත් එහෙම ආදරණීය මිනිසෙක් නම් සුබ පැතුම්. මාව සබ්ස්ක්‍රයිබ් කරපු හැම ආදරණීය හිතකටම ගොඩාක් ස්තුතියි. පරිස්සමින් සතුටින් ඉන්න. Good luck.